ගෙම්බා සහ ගොළුබෙල්ලා. එක්තරා හිරුරැස් විහිදුණු සුන්දර උදෑසනක ගෙම්බෙක් ගෙවත්තක් අසලින් පැන පැන යමින් සිටියා. ඒ අතරතුර තම පිට මත බර කටුවක් දරාගෙන සෙමින් සෙමින් ගමන් කරන ගොළුබෙල්ලෙකු ඔහු දුටුවා. "ඔබ ඔය බර කටුව දවස පුරාම උස්සගෙන යන්නේ මොකටද? ඔය තරම් හෙමින් යාම කාලය නාස්ති කිරීමක් නෙවෙයිද?" ගෙම්බා උපහාසයෙන් සිනාසෙමින් ඇසුවා. නමුත් ගොළුබෙල්ලා තම ගමන නතර කළේ නැහැ. ඔහු ඉතා සංසුන්ව විශාල ගසක් දෙසට ඇදී යමින් "මම අර ගස ළඟට ගොස් නැවුම් කොළ කිහිපයක් සොයා ගන්නවා" යයි ගෙම්බාට පිළිතුරු දුන්නා. ගෙම්බා නැවතත් ඔහුට සමච්චල් කරමින් මැස්සන් දඩයම් කිරීමට එතැනින් පැන පැන ගියා. එක් වරම අහසේ පියාඹමින් සිටි ලොකු උකුස්සෙක් වේගයෙන් පහළට පියඹා ආවා. උකුස්සාව දැක බියෙන් තැතිගත් ගෙම්බා තම ජීවිතය බේරගන්න සැඟවීමට තැනක් සොයා එහාට මෙහාට පැන්නා. නමුත් ඒ වන විටත් ගොළුබෙල්ලා ඔහුගේ කටුව ඇතුලේ ඉතා ආරක්ෂිතව සැඟවිලා සිටියා. එක් ගොදුරක්වත් ලැබුණේ නැති උකුස්සා ටික වෙලාවකින් එතැනින් ඉගිලී ගියා. උකුස්සා ගිය පසු ගෙම්බා නැවත ගොළුබෙල්ලා දෙස බැලුවා. එවිට පුංචි ගොළුබෙල්ලා සංසුන්ව ගොඩක් සතුටින් නැවුම් කොළ කමින් සිටිනවා ඔහු දැක්කා. කලින් තමා සිනාසුනත් ගොළුබෙල්ලාට ඒ කටුව කෙතරම් උපකාරී වෙනවාද කියා ගෙම්බාට තේරුම් ගියා. එයින් ලැජ්ජාවට පත්වුණු ගෙම්බා කිසිවක් නොකියාම එතැනින් නිහඬව පැන ගියා. ඉතින් මේ කතාවෙන් අපිට ලබා දෙන උපදේශය තමයි සෑම ජීවියෙකුටම තමන්ටම ආවේනික වූ ජීවන රටාවන් සහ ශක්තියින් නැති බව. තවද කිසිවෙකුගේ බාහිර ස්වභාවය හෝ දුර්වලතා දෙස පමණක් බලා උපහාස නොකළ යුතුය. අන් අයගේ වටිනාකම තේරුම් ගැනීම බුද්ධිමතුන්ගේ ලක්ෂණයක්.